ස්වාමින්ගේ ගෘහයට යමු යයි කියන විට මහත ප්‍රීතියෙන් පිළ ගියා. ස්වාමින්ගේ කරුණාව සිහි කරන විට මම ප්‍රශංසාවට නැගුණා. ස්වාමින්ගේ ගෘහයට යමු යයි කියන විට මහත ප්‍රීතියෙන් පිළ ගියා. ස්වාමින්ගේ කරුණාව සිහි කරන විට මම ප්‍රශංසාවට නැගුණා. දෙව් මැදුරේ මම ප්‍රීති වෙමි. ස්වාමින් හට පැසසුම් දෙමි. දෙව් මැදුරේ මම ප්‍රීති වෙමි. ස්වාමින් හට පැසසුම් දෙමි. එතුම් කළ සැම සිහි කරමි. හදවතින් ස්තුති පුදන් දෙමි.
වෙන වෑයමක් නෙමෙයි මේ තියෙන්නේ. ඔබ ලස්සනට ඔබගේ මරණේ hina වෙවි යන්න ඕන. මොකද දුකෙන් නෙමෙයි යන්න ඕන. අහෝ අයියෝ අම්මෝ කියාගෙන නෙමෙයි යන්න ඕන. දෙවියනේ බුදු පියාණනේ කියලා යන්නයි ඕන. මම යනවා මෙන්න මම සතුටින් බලාගෙන ඉන්නවා මරණේ එනතෙක් මගේ වැඩේ නිම කරලා කියලා අන්න ඒතරට ගේන්න ඕන. ඉතින් ඒ නිසා ජය වේවා ධර්මයේ තුල යක්ෂාත්ම පොඩි විනා මලගේ ප්‍රාණකාරයෝ අන්න කියන්නේ මොකටද? මොකටද අයිති තියෙන්නේ? බදාගෙන පෙට්ටි දාන යනවද කවුරුත්? ඉන්නකල් බලන්න පාරක් දෙන්නේ නැහැ පිටිපස්සේ ගෙදරට. මේ මිනිස්සුද මෙව? මං කියන්නේ ඔයගලට නෙමෙයි ඈ. ඒ මිනිස්සුන්ට. ඒ වගේ වැඩ කරන. පාරක් දෙන්නේ නැහැ පිටිපස්සේ තියෙන ගෙදරට. නේද? ලිදක් කපලා තිබුණොත් එහෙම අපි ඔක්කොම පොදු ලිදක් ඒක කොටු කර ගන්නවා. ඉන්න දෙන්නේ නැහැ. බලන්නකො නේද කොච්චර වැරදිද කියලා. එතකොට කඩයකින් ගිහිල්ලා බඩු ගත්තොත් එහෙම සෙනග මැද්දේ අහන දීපි මගේ සල්ලි කියලා. ඒකද මනුස්සකම. ඈ දෙන්න ඕන ගන්න ඕන දෙන්න ඕන දෙන්න දැනගන්නත් ඕන. ඒක සීලාචාරව හැසිරෙන්න දැනගන්නත් ඕන. මේක මුකුත් නෑ පොල්ලෙන් ගැව්වා වගේ. මේ බලන්නකො මේ වැටෙන්නේ මේ සොහොන් වලට ඇදගෙන යන්නේ ඊයේ හොඳ කරුවා අදත් හොඳ කරනවා. මේ ඊයේ ලේ ගෙඩියක් වඩේ ගෙඩියක් ගලවපු අම්මා කෙනෙක්ට මේ අදත් එයා ඉන්නේ. ඉතින් ඒ නිසා ඕක අපේනෝනේ මැලවිලා වැටෙන්නේ යක්කු දාලා දුවනවා දෙයියෝ බලන්නකො මේ වගේ මම හිතේ කට්ටඩියක් ළඟට ගියා නම් මෙහෙම මොකද කරන්න පුළුවන්ද? ඔක්කොම ඔය අහන අලුතෙන් එන අය අපච්චි නොම්බර ගන්න නෑ. එකපාර මත දික් කරුවා එකපාරම සුව කරුවා පෝ. වා පෝ. ඒ වාණනම් වා පෝණනම් පෝ. ඉතින් එකපාර පේන දෙවි කෙනෙක්. එනම් උඹලා කියන්න ඕනගලගේ අවශ්‍යද ඔයත් ඒ වැඩේ දීලා මොකද මිනිස්සු කරන්නේ? ඔය එන්න ගොමුදා යන්ත්‍රයක බයින්ඩවත් ගහන්නවත් බහින්නවත් නෙවෙයි. අද ආපුවා එන්න. බලමු ඈ. ඒකනේ මේ වැඩි ඕටෝ ඔබට ඔක්කොම ගැන මේ බලාගෙන ඉන්නේ. එළි ඉන්න අය, සයිඩ් එකේ ඉන්න අය, සජීවී බලන අය ඔක්කොම ආශිර්වාද කරනවා. පිටරට ඉන්න අයට මට මේ එකපාර මේ එක ඒර්දියෙම දෙනවා වැඩි. අම්මේ යගත්ත කෙනෙක් කොහමද මනමාල හැංගුනේ? මේක ඇවිල්ලා මොන බන්ධනයක්ද මන් දන්නේ මේ නේද මොන බන්ධනේද? මොකක්ද කියන්නේ අර මනමාල බන්ධනේ කොයි දීපම් බලන්න. මෙන්න මනමාල බන්ධනේ නේ ඔල්ල හරියන්නේ නැද්ද ඈ අම්මද මේ කවුද කිරියම්මා මේකේ මනමාලේ හරි කියන්නේ ඒක තමයි මේ අහන්නේ අපලේ තමයි මේ තියෙන්නේ මේක ඇතුලේ මනමාලේ හරියන්නේ නැද්ද ඇත්ත කියපන් කිරියම්මේ ඔව් නම් ඔව් නැත්නම් නෑ කියපන් ඈ හරි මනමාල හරි කියන්නේ නේ අන්න අදින් පස්සේ මනමාලෝ පිටිපස්සෙන් එයි ඈ එකේ තෝරගන් අම්මා තාත්තා කියලා ඈ 12ක් විතර පිටිපස්සෙන් එයි මොකද දෙවෙනසට අත තියනවනේ නේද ඇන්ඩිකේ ඔබේ සිනාවන් කිරියම්මට බොහොම අමාරුයි නේද හරි ගියේ ඈ කිරියම්මා උඹට බොහොම අමාරුයි නේද එකක් හරි ගියේ පරම්පරාවට මෙනවා මේ රෝගේ අදින් පස්සේ ඉවරයි පරම්පරාවේ රෝගේ ඔක්කොම හරියනවා එහෙම නේද හරි ගියේ උඹට එකෙක් ඉස්සලා බූට් එක තිබ්බා නේ කියපන් ඇත්ත ඉතින් නැත්නම් නෑ කියපන් හා අද දාවිස්සලා මෙහාට ඒනවා සුන්දරි ඔබලගේ පත්‍රිකාව මල් ළඟ තියෙන එකෙක් කියලා ඇවිල්ලා කියනවා දෙවියන් දීලා මහ බ්‍රහ්මයාගේ පොත තියෙනවා පුතා ඉස්සලා කොල්ලෙක් ආවා ඔන්න අහගනි හරිද ඊට පස්සේ කිව්වා තැනකට ගියාට පස්සේ ඔබට තියෙනවා මේ කළු කුමාර දෝෂය කියලා තේරුණාද පුතා කිව්වා නේද ඔබට බලපෑම් තියෙනවා මේ අහවල් කාලේ වෙනකල් ඔබට කිසිම දෙයක් හරියන්නේ නැහැ කිව්වා නේ මේක ඇතුළේ ඉන්න එක ඈ අල්ලගෙන ඉන්නේ දෙයියෝ ඊට පස්සේ කිව්වා නිකම් මේ මොනවාද බන්ධනයක් කරලා තියෙනවා අන්ධකාරයක් තියෙනවා ඊට මේ බහිරව දෝෂයකුත් තියෙනවා කිව්වා කොහෙන්ද ඔයගොල්ලෝ ඔබ කිව්වේ ඈ දේවල් වලින් ඉතින් දැන් මඩත් ඉතින් කියලා ඔයගොල්ලෝ කීයක් හරි කඩා වඩා ගන්න තිබුණ යන්ත්‍රයක් දාලා දැන් ඕක තිරයක් ඇතුළේනේ කියන්නේ මේක සජීවී අපච්චි ඔක්කොම ඉස්සරහ කිව්වේ මුලත් කොලේකුත් නෑ මොකවත් නෑ ඔබගේ අත බැලුවෙත් නෑ පස්සට යන්න බාපු තමයි ඉන්නේ අල්ලගෙන
හැඩවැඩ දාලා නූල බඹරයක් වගේ දාලා වැඩි හොදේට එකක් එහිට දාලා මේ එක ඇදලා පොලේ දාලා ඔකනේ. හිටිපේ මං ෆිල්ම් කරනවා ඈ. හරි. ආපොඩ්ඩක් ඇදලා යකා පොඩ්ඩක් ෆිල්ම් ගියා. යක්කු කරුණාට හරි ස්ලෝක් නේද? මේ අල්ලගෙන ඉන්නේ ඈ. ආයෙ මොකද කරලා දීපොත් කොහෙද අද කරගෙන එක. දන්නවද ඊයා කවුද කියන්නේ? යක්කු. එල්ලේ අද තමයි හරිදරට ආවේ. හරි තාත්තා හොයාගෙන ආවේ. මොකද කියන්න තියෙන්නේ? ටිකක් කෙලින් හිටපන්. කකුල් දෙක ටිකක් කොරවක් වගේ තියන මොනවද ඔය ගාලා තියෙන්නේ? ඔබගේ ඉපිටින්නකට මාවේ කොළ පාටද? ඈ? කොයි නියපොතු පෙන්නපන් බලන්න. චී. කොයි බලන්න? පුතා මේක කියන්නේ අහන්නේ නේද? ඈ? පොඩ්ඩක්වත් අහන්නේ නේ? බුද්ධිය රෝණේද ගොඩක් දවස් වලට වැඩි. එකියක් නම් අල්ලගත්තා පුතා. හැමෝටම මේ දෙන්නේ දේශනාව. එයාට විතරක් නෙමෙයි. එඳ ඔක්කොම තව තියෙනවා යන්ත්‍ර අතුස්සපල්ලා. නැත්තම් චූ යනවා ඈ. ආපුතා මේට වරින් ඔබ. බොරු කියන්නේ නැහැ දෙයියෝ මෙච්චර බලයක් තියෙන දෙවි කෙනෙක්. ඒවා දන්නේ නැතුවනේ ආවේ. ඒවා අරගෙන අද සාප කරලා අපල හොඳ මිනිස්සු කරට යන්නේ. ඕමයි නේ ඉන්න පුතා. තව තියෙනවා තව තුනක් විතර තියෙනවා උස්සපල්ලාද? ආවරේ. බොරු කියන්නේ ඕනේ නැහැ මට පේනවා. එළියෙත් ඉන්නවා. ඔබ හොඳටම කියලා හන්නේ ආදරයයි කඳුලයි අතරේ සුරේ තමයි වැඩි කෑවේ අනේ. ඔන්න ඔබලගේ මෙන්න බලපල ඔබලට හානි කරපු එක. අප්පච්චිගෙත් හදවතට දැනෙනවා මේක. යක්කු හරි දරුණුයි. යක්කු හරි කළුයි. ඒ වලට හරි හොඳයි ඔබලගෙන් කැහි හොටු කන්න. කරවරෙල්ලා උඹලනේ බය ඒ කොයිපුරුවා මේක අය ඕනද ඈ එපා අය ඕනද මේ කළු එක එපා එපා මේක ඉරිපස්ස අරගෙන දාපිය වතුර වල ගහගෙන යන්න කරවරෙල්ලා යන්ත්‍ර ටික යන්ත්‍රයෝ ඉක්මනට වරෙල්ලා ඉවර කරන්න ලෑස්ති දැන් යකුඩි ගෙරවලා පොරුත් එකක් දෙන්න කිරිදරුවට නෙද්ද මේ කළු කුමාර දෝෂේ නේද මට පේනවා කළු කුමාරයා හිටපන් ඈ ආවම හිටපල්ලකෝ බස් එකේ අර බස් එක අධි පෙරුණු නැතුවා මෙතනට එන්න දෙන්නෙත් නෑ යක්කෝ යන්ත්‍ර තියාගෙන ඉන්නව නම් ඒ තරම් කොට හරස් කපනවා මෙතනට ආවොත් ගැලවෙනවා කියලා දන්නවා එතන බාධා කරනවා එහෙනම් බස් එකෙන් අරන් වර නැත්නම් බස් එකේ ඩ්‍රයිවර්ටත් කෙලවෙනවා ඔබලගේ සාප පාප දුරු කරලා ඔබලට හොඳ මිනිස්සු කරන්න කොයි දෙන්න පුතා මේක ඇයි දැන් මේ ඔබට කිසිම මේක ඇයි මේක දාවේ ලෙඩ වලට නේද ලෙඩ රෝග වලට නේද මේක දැම්මේ ලෙඩ හොඳ වුණා කවුද මේ අපේ අම්මේ ඊට බලලා මේ ගැටේ ලෙහෙලා දැන්ද කොයි මේක ඕනද ඈ ඔය බුදියද බැරිවිද ඈ ඕනේ උගිල්ල කරින්න කලු කුමාර දෝස් ඉතින් කලු කුමාර කීතරක් ඉන්න අද අල්ලගත්තත් දෙයියෝ ඔබලා දන්නේ නැතුව කරපු දේවල් සමාව දෙනවා දෙවියන් ආරම් වරෙල්ලා කවුද පුතා මේ කවුද මේ මනමාලිද ඈ පුතා බලාපන් දෙකයිද දෙන්නගේ ඈ දෙන්නටම අපලේ ගහලා යකෝ තෝ දෙන්න ආදර කිරුවේ කොහොමද මේ ආදර දෙක තියන්නේ පොඩි බන්දි පුතා පොඩි ඉඳන් හදලා දෙන්න මේ දෙන්නගේ යාන්ත්‍ර දෙක මොන්ද එකක් ලොකු එකක් උඩයි ඈ ඔබලා බේරන්න මේ යන්නේ අප්පා ලැජ්ජා දිව්වද සිල් ගන්නවා කොල්ලර් තියෙන්නේ මේ අපල වලට දැන් මම කියන්නේ එකේ ඕන මේවා ගැතුළු ඉන්න බඩු සුදී ඕනදයි මේවා
වැඩක් නෑ බලේ පිටිලා ඉවරයි. ඕනද? ඕනද? ලෝරි 7ක් එකතු කරන්න තිබා මෙච්චර අවුරුදු 7ට. ගොඩක් තියෙනවලු බස් වල. ගියාගේ. අඩේ බස් එකේ ඩ්‍රයිවර් බියරපියෝ. පුතා මේක ළඟ තියාගත්ත එකනේ. සාක්කුවෙන් දාගත්තේ නැත්තම්. ඈ? පර්ස් එකේ. මේක යනට නායනික රස්ස හරිනවා කිව්වා. මේකට වසී බන්දරයක් කරලා. ඔබට හිතුන්නේ නැද්ද දේවවල යන්න? යන්න හිතුන්නේ නැද්ද දේවවල අම්මා හරියට දාගෙන යන්න? ගිහිල්ලා තිබ්බේ නෑ එක පය කෙනෙක් කරගෙන ගියා ඒක තමයි දුන්නේ. ඒක තමයි මේක ලැබුණාට පස්සේ යන්න හිතුන්නේ නැද්ද ආයේ? මුදුමයි මා. ඔබ වේරුණා නමේ. පුතා අපල. නේ. ඔහෙද අපලේදී? මිනිහා ළඟද ඔබ ළඟද? අපර කියන දැන් වෙලාව බලලා පච්චි. ඒක තමයි. නම බලලා හඳම කියන්නේ වෙලා උපැන්නේ බලලා දාපු එකක් මේක. ඔබට දැවිල්ල වගේ එකට ආවේ නැද්ද? නිකන් මේ නිදිමත දැවිල්ල. නිදිමත ඇවිදිනවා. ශාම. තව ඉන්නවද යක්කු? අපි හරි මරයි බා. කිලෝ තියෙනවා 2500ක් විතර. එතන ඔබලා කොච්චර එල්ලාගෙන ඉන්නවද නේද බර? ඕසද? ඔක්කොම ටික දෙන්න. අර පිට්ටනි ගානේ තියෙන යන්ත්‍ර මෙතන ඇවිල්ලා යනවා. එහෙම විසි කරන්න එපා. අපච්චි දීපව ශාප කරලා දෙන්න වතුරට දාන්න. දැන් ඔබේ කකුල් එක හොඳ වේද ඔය යන්ත්‍රය දැම්මා කියලා? ඔබ තරබාරුයි. ඔබට වැඩක් කරගන්න බෑ. ඔබට ඉඳ ගන්න බෑ ටොයිලට් එකක. නේද? ඈ දැන් ඔබ දැම්මා කියලා හොඳ වුණාද? ඔපරේෂන් කරලා තියෙනවා. ඔබ දැම්මා කියලා හොඳ වුණාද? මාස දෙකයි දාලා නැහැ මම. අද තමයි හොඳ වෙන්නේ දීපම් මෙහෙට. කැමැත්තෙන් නැත් දෙන්නේ. හා මම මේක දැන් සාප කරලා දෙනවා ඔබලා කැමති එක කරන් ඵලයක්. ඔය ඉනේ තියාගෙන ඉන්නවා එකක් දෙකක් බය වෙන්න එපා මේ කියලා ඉවරලා ගලවන්න ගෙවලා දීපන්. කැමති නම් විතරක් ඈ. එන්නම් කියලා. සෑහෙන්න බරයි මේ වම් අතට ඈ. ආවද අර කතරගමට ගිහලා පිටුවා වගේ. කවුද මෙයාගේ මහත්තයා? ඔය අද තමයි අවුරුදු බර ගානකින් මේ ගන්න ඈ ඔබලා ජීවත් කරවන්නේ. අම්මේ මොකද පුතා මේ? දැන් මේක මල ගෙදරකට යන අයින් කරලා යන්න ඕනනේ. අයින් කරලා. නේද? දෙහි ගහේ එල්ලලා යන්න ඕන. නේද? කිලි ගෙදර යන්න බෑ. ඉතින් මේ යක්කු ටික පොළවේ ගහනවා දැන් අල්ලා. අපච්චිගේ හිරි මෙట్లా තියෙන්නේ මේ. ඔබලා නම් එක්කෙනයි අපච්චි ඔක්කොගම වල්ලනවා. ඔබලා ජය දෙන්න පුතේ. මොකද පුතා තරහ යනවද? කිසි දෙයක් හරි ගියේ නැද්ද? ඈ? ඔබ මේක දැන් මේ කවුද මේ? අම්මා. දැන් මේක අරංගි කවුද හාමුදුරුවෝ? ඈ? වයිෆ් අම්මයිනේ. ඔබට කාලයක් එපා වෙලා හිටියා ඔක්කොම. නේද? හාමුදුරුවෝයි කියලා. මේක බුදුගුණ වලින් කියලා දාලා තියෙන්නේ. හාමුදුරුවෝයි වැඩක්ද මේ? මේ කොල්ලොන්ට දාන්න පුළුවන් ද හාමුදුරුවන්ට මම අහනවා. හාමුදුරුවෝ යంత్ర මන්ත්‍ර කරන්න පුළුවන් ද බුදුහාමුදුරුවෝ අවසර දීලා තියෙනවා. අන්න එතනයි ප්‍රශ්නේ. මොකද පුතා? හාමුදුරුවෝ දැන් ලොකු හාමුදුරුවෝ. මේකේ ගැට ගහලා නැද්ද හතක්? ඔබ දන්නේ නැහැ ගැට හතක් තියෙනවා මේක. ඔබට නිතරම නිදිමත නිතරම කන්න බෑ නිතරම බඩේ උෂ්ණතාවක් වගේ එනවා ඔබට මේ පොදු අමාරුවක් තිබුණා ඔළුවේ කැක්කමක් තිබ්බා ඕකට දැන් ලෙඩ වෙලා තමයි දැන්. ඒක අන්ධකාරයි ආලෝකය ලැබෙන්න දැම්මා ලැබුණාද ඕනනම් දැන් විසි කරලා දාන්න පුළුවන් යකා මෙහෙම කරලා ඔබ ඇද කර වැටෙනවා ඔබට බලන්න තව එකක් දෙමු. එන්චියමාන මොකටද මේ දැන් මේ ගෙදර ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ මේක දිහා දකින්න උඹට අප්‍රියාවක් ඇති වෙන්නේ නැහැ කැපුවද ඉන්නේ බන්දනේ පුතේ අද දාවේ ඒකේ ගොඩක් අර සමාව දුන්නේ දෙන්නේ ගලවනවා වරෙලා දැන් අපච්චි මේ ඔක්කොම ටික අල්ලන කොහොයක් ඈ මේක දෙහි ගහේ වෙලා යන්න ඕන නේද මල ගෙදරක යනකට කොහෙද එන්නලා යන්න ඕන කොහෙද නෝක
ඇයි මේ කිරි කොහෙද තියෙන්නේ දෙවියන් බුදුන්ට? කිල්ල කොහෙද තියෙන්නේ? එන ඔබේ ඇඟේ ලේනේ තියෙන්නේ. ඔබේ ඇඟේ ලේ ටික බොයි කියලා යක්ෂයා මරයි කියලා තමයි ඔබට රවටන්නේ. එතන මේ පලාන පයින්නවා. කට්ටඩේට වයින්නවා. බලේ රජතුමනි ඇදගෙන වැටේ කොටසක් කාලයක් මේ තඹතහඩු කෑල්ලෙන්ද මං අහනවා ධර්මයෙන්ද අනුන්ගේ වචනකින්ද බුදුන්ගේ ධර්මයෙන්ද තාවචි උඹලගේ සාප උඹලගේ පාප දෙවියන් වහන්සේ බාර අරගෙන උඹලා බේර ගන්නවා එන ඔබලගේ සාප පාප නේද අරගෙන මේ බේර ඔබලගේ මේ සාප ඔබලා මේ ගිහිල්ලා පෝලිං වල ඉඳලා මේව කට්ටක වච්චල් අල්ලලා කුකුල්ලු අරගෙන පොල් තලලා කන්න දින පොල් ගෙඩිය බිම ගහලා ඔබලා මොණ්ඩ තටු අරන් ගිහිල්ලා ගෙදර මුළු හතර ඉඳන් වල පස් අරන් ගිහිල්ලා මේ කරගත්තු අපරාධ නේද මේ දෙවියන් වහන්සේ බාර අරගෙන ඔබලා නිදහස් කරා කාටද පුළුවන් කාටද පුළුවන් මේ කවුද ඉන්නේ ඕසන්නා කියවමානයි බුදු පියාණන් විදීමේ වීරයා දුක දුන්නෝ අසුතාත්ම මාතුල වැජවෙනා වන්දන සන්තෝෂයි මට විදීමේ වීරයා
ස්වාමීනි ධර්ම අපේ ජේසුස් යහපත් අත්නාරි කිසි විට කවදාවත් හැර නොයයි අපි රැස්වෙමු පසසමු සාතන්ව පාගමු ජයත් කරගනිමු අපි රැස්වෙමු පසසමු සාතන්ව පාගමු ජයත් කරගනිමු ඔබේ වැළපීම හිමි ආසයි කඳුලැලි හිමි දකි ඔබේ වැළපීම හිමි ආසයි දුක් ගාවිනා හිමි දනී දුක් ගාවිනා හිමි දනී අද නිදහස ඔබට වේ අද නිදහස ඔබට වේ මගේ ජේසුස් යහපත්ය අත්නාරි කිසි විට කවදාවත් හැර නොයයි අපි රැස්වෙමු පසසමු සාතන්ව පාගමු ජයත් කරගනිමු අපි රැස්වෙමු පසසමු සාතන්ව පාගමු ජයත් කරගනිමු